वर्षය 2026යි. ලෝකයේ වඩාත්ම අවදානම් සහගත. එලෙසම ඉතිහාසයේ වැඩිපුරම රුධිරය වැගිරී ඇති කලාපය වන මැද පෙරදිග අද සම්පූර්ණයෙන්ම ගිනිදැල් වලින් වැසී ගොස් අවසන්. දශක ගණනාවක් පුරා සෙවණැලි අතරින් බුද්ධ්‍යංශ හරහා සහ නියෝජිත කණ්ඩායම් හරහා සිදු කළ රහසිගත සටන් අද වන විට ඍජු අනුකම්පා විරහිත සහ විනාශකාරී මහා සංග්‍රාමයක් බවට පත් වී තිබෙනවා. එක් පසකින් මැද පෙරදිග නවීන තාක්ෂණික හා මිලිටරි බලවතා මෙන්ම ලෝකයේ එකම යුදෙව් රාජ්‍ය වන ඊශ්‍රායලය. අනෙක් පසින් මිලියන 88කට අධික ජනගහනයක්, දැවැන්ත මිසයිල අවි ගබඩාවක් සහ ගෝලීය ෂියා ඉස්ලාමීය ජාලයක් හිමි ආගමික ජ්වලිතයෙන් සහ පෞරාණික අභිමානයෙන් මෙහෙයවන ඉස්ලාමීය ජනරජය වන ඉරානය. මොවුන් දෙගුල්ලන්ගේම දේශපාලනික සහ ආගමික මතවාදයන්හි අවසන් අරමුණු වී ඇත්තේ එකිනෙකාගේ රාජ්‍යයන්හි පැවැත්ම සහ මුලින්ම මිහිතලයෙන් අතුගා දැමීමයි. අද ඔවුන් අතර පවතින්නේ සාකච්ඡාවෙන් විසඳිය නොහැකි පරම්පරා ගණනාවක් පුරා මුවහත් වූ ලේපිපාසිත පරම වෛරයක්. මෙම ගැටුම හුදෙක් රාජ්‍යයන් දෙකක් අතර සටනක් පමණක් නොවේ, මුළු ලෝකයම තුන්වන ලෝක යුද්ධයක අගාධයට ඇද දැමිය හැකි ප්‍රබලතම ගිනි පුපුරයි. නමුත් ඔබ පුදුමයට පත්වනු වෙති. ඉතිහාසය සෑම විටම මෙසේ වූයේ නැහැ. A fair trade for this fine fruit. Indeed, and your scroll is most welcome. A prosperous day for all. අදින් වසර 2500කට පෙර මෙම ජාතීන් දෙක අතර පැවතියේ ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම, ගැඹුරුතම සහ වඩාත්ම අසාමාන්‍ය සහෝදරත්වයක්. අද දින එකිනෙකාට බැලිස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික තර්ජන එල්ල කරන පර්සියානුවන් සහ යුදෙව්වන් එදා සිටියේ ගැලවුම් කරුවන් සහ ගලවා ගනු ලැබුවන් ලෙස එකම දේශපාලනික සහ දාර්ශනික වේදිකාවකයි. මෙම විශ්මිත කතාන්දරයේ තේරුම් ගැනීම සඳහා අපි අඳුරු, රුධිරයෙන් තෙත් වූ සහ කඳුලින් ලියවුණු අතීතයකට ගමන් කළ යුතුයි. අපගේ කතාව ආරම්භ වන්නේ වර්තමාන ඊශ්‍රායලයේ භූමියෙන්. එනම් ක්‍රිස්තු පූර්ව 586 දී පුරාණ යූදා රාජධානියේ අගනුවර වූ යෙරුසලමෙන්. මහා ඩේවිඩ් රජුගේ පුත් ඥානවන්ත සොලෝමන් රජු විසින් ඉදිකරන ලද යෙරුසලමේ පළමු දේවමාලිගාව හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොවිය. එය යුදෙව් ජනතාවගේ ආගමික, සංස්කෘතික සහ දේශපාලනික හදවත විය. එය ඔවුන්ගේ ඒකදේවවාදී දෙවියන් වහන්සේ වන යෙහෝවා දෙවියන්ගේ භූමික වාසස්ථානය ලෙස ඔවුන් තරය විශ්වාස කළා. එහි අතිශුද්ධ ස්ථානයේ දෙවියන් විසින් මෝසෙස්ට දුන් දසපනතක තුලත් රණින් නිම කළ ගිවිසුම් කරඬුව තැන්පත් කර තිබුණා. නමුත් මේ ස්වර්ණමය සහ සාමකාමී යුගය සදාකාලික වූයේ නැහැ. නැගෙනහිර දෙසින් ලෝකය එතෙක් දුටු දරුණුතම සහ ක්‍රූරතම අධිරාජ්‍ය පිබිදෙමින් සිටියා. ඒ බලකාමී සහ කුරිරු නෙබුකඩ්නසර් රජුගේ නායකත්වයෙන් යුත් නව බැබිලෝනියානු අධිරාජ්‍යයයි. මාස 18ක් පුරා පැවති කුරිරු වටලෑමකින් පසු නගරය තුල දෙවන්ත සාගතයක් සහ රෝග වසංගතයක් පෙතිර ගියා. අවසානයේ ක්‍රිස්තු පූර්ව 586 දී බැබිලෝනියානු හමුදාව යෙරුසලමේ ආරක්ෂක පවුරු බිඳ දමමින් නගරය ආක්‍රමණය කළා. නෙබුකඩ්නෙසර් රජුගේ හමුදාව නගරය සම්පූර්ණයෙන්ම සමතලා කර දැමුවා. යුදෙව්වන්ගේ ශුද්ධ වූ දේවමාලිගාව, එහි තිබූ අති පූජනීය ගිවිසුම් කරඬුව සහ සියලු වටිනා වස්තුන් සමගින් ගිනිබත් කරනු ලැබුවා. යූදාහි අවසාන රජු වූ සෙඩකියාගේ දරුවන් ඔහු ඉදිරිපිට දීම ඝාතනය කළ. ඉන්පසු ඔහුගේ දෙනෙත් අන්ධ කර ඔහුව දම්වැල් වලින් බැඳ දැමුවා. යෙරුසලම හුදෙක් අලු ගොඩක් සහ මල මිනී පිරුණු සුසාන භූමියක් බවට පත් වුණා. නමුත් නෙබුකඩ්නෙසර්ගේ ක්‍රූරත්වය සහ මූලෝපාය එතනින් නිමා වූයේ නැහැ. යුදෙව් ජාතියට සහ සංස්කෘතියට නැවත කිසි දිනක හිස එසවීමට නොහැකි වන පරිදි අතිශය අමානුෂික පියවරක් ඔහු අනුගමනය කළා. එය යෙරුසලමේ දිවිගලවාගත් ඔවුන්ගේ රජවරුන්, පූජකවරුන්, ලේඛකයින්, විද්වතුන්, කලාකරුවන්,
වඩු කාර්මිකයින් සහ ධනවතුන් ඇතුළු සමස්ත ප්‍රභූ සහ බුද්ධිමත් සමාජයම දම්වැල් වලින් බැඳ යෙරුසලමේ සිට සැතපුම් 800ක් දුරින් පිහිටි බැබිලෝනියාව දක්වා කටුක කාන්තාරය හරහා බලහත්කාරයෙන් ගෙන යාමයි. මියගියවුන් කාන්තාර වැලි මත අතහැර දමමින් සිදු කළ මෙම මාරාන්තික ගමන යුදෙව් ඉතිහාසයේ හැඳින්වෙන්නේ බැබිලෝනියානු වහල්භාවය ලෙසයි. බැබිලෝනියාව යනු එවකට ලෝකයේ පැවති දැවන්තම ධනවත්ම සහ දියුණුතම නගරයයි. අහස සිපගන්නා ගොඩනැගිලි, කාර්යබහුල වෙළඳපොළවල් සහ අලංකාර උද්‍යානවලින් යුත් එය පුරාණ ලෝකයේ නිව්යෝර්ක් නගරය වැනි විය. බැබිලෝනියානුවන් විශ්වාස කළේ තම ප්‍රධාන දෙවියා වූ මාර්දුක් ලෝකයේ බලවත්ම දෙවියා බවයි. නමුත් තම මව්බිමෙන් උදුරා දමනු ලැබූ යුදෙව්වන්ට මෙම අලංකාර නගරය විශාල රන්වන් සිරකඳවුරක් පමණක් වුණා. යුප්‍රටිස් ගංගායුරේ වාඩි වී සිටියෝහු තම විනාශ වූ දේවමාලිගාව සහ යෙරුසලම සිහිපත් කරමින් කඳුළු සැලුවා. බයිබලයේ පැරණි ගිවිසුමේ ගීතාවලිය 137 වන පරිච්ඡේදය ඔවුන්ගේ මේ අනන්ත වේදනාව මනාව සටහන් කර තිබෙනවා. බැබිලෝනියේ ගංගාසබඩ අපි වාඩි වී සියොන් සිහි කරමින් හැඬුවෙමු. එහි ගස්වල අපේ වීණා අපි එල්ලා තැබුවෙමු. මන්ද අපව වහල්භාවයට ගෙන ගිය අය අපෙන් ගීතයක් ඉල්ලා සිටියහ. නමුත් විදේශීය දේශයක අප සමිදානන් වහන්සේගේ ගීතයක් ගායනා කරන්නේ කෙසේද? ඔවුන් මුහුණ දුන් විශාලතම අර්බුදය වූයේ භෞතික වහල්භාවය පමණක් නොවේ. එය ගැඹුරු දේවධර්මීය සහ අනන්‍යතා අර්බුදයක් වුණා. අපේ දෙවියන් වහන්සේ අපම අත්හැරියාද? බැබිලෝනියානු දෙවිවරුන් අපේ දෙවියන්ට වඩා ශක්තිමත්ද යන ප්‍රශ්න ඔවුන්ගේ සිත් තුළ පැන නැගුණා. දේවමාලිගාවක් නොමැතිව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ කෙසේද? දශක ගණනාවක් ගත වෙද්දී නව පරම්පරාවන් බැබිලෝනියානු සංස්කෘතියට සහ ආගමට අනුගත වීමේ දැඩි අවදානමක් මතු වුණා. දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාවට තම අනන්‍යතාවය, භාෂාව සහ විශ්වාසය සදහටම අහිමි වී යාමේ, එනම් ඉතිහාසයෙන් මකා දැමීමේ තර්ජනයක් පැවතුණා. මේ කාලයේදී තමයි දේවමාලිගා පූජාවන් වෙනුවෙන් ලියවිලි කියවීම සහ සිනගෝග කේන්ද්‍ර කරගත් නමස්කාරය යුදෙව්වන් අතර ආරම්භ වන්නේ. යුදෙව් ආගම ඉතිහාසයේ වැලි කතරට යට වී යාමට ඔන්න මෙන්න කියා තිබියදී පෙරදිගින් නව ප්‍රබල බලවේගයක් මතුවෙමින් තිබුණා. එය යුදෙව්වන්ගේ පමණක් නොවේ, මුළු මහත් මානව ඉතිහාසයේම ගමන් මඟ වෙනස් කිරීමට සමත් වූ බලවේගයක්. අපේ කඳුළු ගංගා ජයගීතිකා වුණා, ඉතිහාසේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළා. පෙර නොවූ විරු බලයෙන් අපි නැගී සිටින්නෙමු, ලෝකයම මවිත කරමින් ජය කොඩි නගන්නෙමු. මේ අපේ ජයග්‍රහණයි අභිමානයෙන්